ගෲප් එකක ඉන්නකොට ඔයාගේ අදහසක් කිව්වම ඒක මැදින් කපලා දාලා වෙන කෙනෙක් කතා කරන්න පටන් ගන්නවද? නැත්නම් ඔයා වචනයක් කතා කළ සැනින් මුළු කාමරයම නිශ්ශබ්ද වෙලා හැමෝම ඔයා කියන දේ අහගෙන ඉන්නවද? මේක හම්බයක් නෙමෙයි. ඔයා නොදැනුවත්වම ඔයා ඉපදුණු දවසේ ඉඳන් හැමදාම සෙල්ලම් කරන ක්‍රීඩාවක් තියෙනවා. ඒ තමයි The Social Status Game. මේ ක්‍රීඩාවේ මට්ටම් 3ක් තියෙනවා. ඔයා දිනනවද පරදිනවද කියන එක තීරණය වෙන්නේ ඔයා ඉන්න මට්ටම අනුව. ප්‍රශ්නය තමයි ඔයා ඉන්නේ කොතනද? ඩාර්ක් සයිකොලොජි වලට අනුව හැම සමාජ කණ්ඩායමකම ඒ කියන්නේ ඔයාගේ ෆ්‍රෙන්ඩ් සෙට් එකේ, ඔෆිස් එකේ, පවුලේ වුණත් නොපෙනෙන බල දූරාවලියක් තියෙනවා. මේක හරියට සත්තු රැණක් වගේ. හැමෝටම තමන්ගේ තැන තියෙනවා. ඔබට ලැබෙන ගෞරවය, අවධානය සහ බලය තීරණය වෙන්නේ මේ දූරාවලියේ ඉන්න මට්ටමට අනුව. ගොඩක් අය හිතාගෙන ඉන්නේ රෙස්පෙක්ට් කියන්නේ ඉල්ලන්න ඕන දෙයක් කියලා. Please respect me. ඒක කවදාවත් වැඩ කරන්නේ නැහැ. රෙස්පෙක්ට් කියන්නේ ඔයාගේ සෝෂල් ස්ටේටස් එකේ ප්‍රතිඵලයක්. අද අපි කතා කරන්නේ මේ මට්ටම් 3 මොනවද? ඔයා ඒ තැන හරියටම අඳුනගන්නේ කොහොමද? සහ කාගෙන්වත් වැලිඩේෂන් නොඉල්ලා ඉහළම ස්ටේටස් මට්ටමට යන්නේ කොහොමද කියලා. The 3 levels of social status. The follower. Level 1. මේ මට්ටමේ ඉන්න අයගේ එකම අරමුණ තමයි ගෲප් එකෙන් ප්‍රතික්ෂේප නොවී ඉන්න එක. ඔවුන්ගේ ලොකු බයන් තමයි තනි වෙයි කියන එක. ඔවුන්ගේ හැසිරීම ගත්තොත් ගෲප් එකේ බලවත් කෙනෙක් කියන්න ඕනම දෙයකට එකඟ වෙනවා. තමන්ගේ හිතේ වෙන දෙයක් තිබුණා විහිළුවක් නැති ජෝක් එකකටත් hina වෙන්නේ මම ඔයාලත් එක්ක කියලා සිග්නල් කරන්න. තමන්ගේ වැරද්දක් නැති තැනකදී පවා සොරි කියනවා. Sorry to brother you. Sorry for asking. as කෙලින් බලන්න බයයි. උරහි සැකිලලා පුළුවන් තරම් පොඩියට ඉන්න උත්සාහ කරනවා. ඔවුන්ගේ ආත්ම වටිනාකම එන්නේ පිටතින්. අනිත් අයගෙන් අනුමැතිය නැතුව. ඔවුන්ට තමන් ගැන වටිනාකමක් දැනෙන්නේ නැහැ. ඔබට මේවා පුරුදු නම් කලබල වෙන්න එපා. මේ තමයි ආරම්භක ස්ථානය. මේක අඳුරගත් එකම ලොකු ජයග්‍රහණයක්. දෙවෙනි ලෙවල් එක The Challenger. මේ මට්ටමේ ඉන්න අය බලය ලබා ගන්න කෙලින්ම සටන් කරලා. ඔවුන් දන්නවා ලෙවල් 1 එකේ ඉඳලා වැඩක් නෑ කියලා. ඔවුන්ගේ හැසිරීම සාමාන්‍යයෙන් අයියෙන් කතා කරනවා. අනිත් අයගේ කතාව කපනවා. ගෲප් එකේ අනිත් අයව ප්‍රසිද්ධියේ චැලෙන්ජ් කරනවා. තමන් දන්නවා කියලා පෙන්වනවා. ලෙවල් එකේ ඉන්න අයව විහිළුවට ලක් කරලා තමන්ගේ ස්ටේටස් එක උස්ස ගන්න උත්සාහ කරනවා. කෙලින් ඉඳලා තර්ජනාත්මක අයි කන්ටැක්ට් පවත්වනවා. ඔවුන්ටත් වැලිඩේෂන් අවශ්‍යයි. හැබැයි ඔවුන් එක ලබා ගන්නේ ප්ලීස් කරලා නෙමෙයි, ඩොමිනේට් කරලා. ඔවුන්ට රෙස්පෙක්ට් එකක් ලැබෙනවා. හැබැයි ඒකෙන්නේ බය මත පදනම් වෙච්ච එකක්. මේක හරිම අස්ථාවරයි. මා නිතරම සටනට සූදානමින් ඉන්න ඕන. හැම වෙලාවෙම අලුත් චැලෙන්ජ් කෙනෙක් එන්න පුළුවන්. මේ ලෙවල් එකේ ඉන්න නිතරම ශක්තිය වැය කරන්න ඕන. Level 3. The Silent Leader. මේ තමයි බල දූරාවලියේ ඉහළම තැන. චෙස් බෝඩ් එකේ රජු වගේ. මේ මට්ටමේ ඉන්න කෙනාට කෑ ගහන්නවත් සටන් කරනවත් තමන් ඔප්පු කරන්නවත් අවශ්‍ය නැහැ. එයාගේ හැසිරීම ගත්තොත් එයා කතා කරන්න අඩුවේ. ඒත් කතා කරනකොට හැමෝම අහගෙන ඉන්නවා. මොකද එයාලා කතා කරන්නේ වටිනා දෙයක් විතරයි. ප්‍රශංසාවට හෝ අපහාසයට ඔවුන් චිත්ත වේගීව ප්‍රතිචාර දක්වන්නේ. ඔවුන්ගේ self worth එක ඇතුළෙන්ම එන නිසා පිටතින් එන දේවල් වලට ඒක වෙනස් කරන්න බෑ. අනිත් අය නොදැනුවත්වම එයාගේ අනුමැතිය හොයනවා. ඔයා මොකද හිතන්නේ කියලා level 3 කෙනෙක්ගෙන් අහනවා. ඔවුන්ගේ ලොකුම බලය තමයි ඔවුන්ට ගෲප් එකක් අවශ්‍ය නැති එක. ඔවුන් ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී ඉවත්ව යන්න සූදානම්. ඔවුන් ක්‍රීඩාව සෙල්ලම් කරන්නේ නැහැ. ඔව් තමයි ක්‍රීඩාව. ඔවුන්ගේ බලය එන්නේ බය කරලා නෙමෙයි, ගෞරවය දිනාගෙන. හරි, දැන් කොහොමද level 3 එකට යන්නේ? මේක එක රැයකින් කරන්න බෑ. හැබැයි මේකට practical lessons 4ක් තියෙනවා. පළවෙනි එක no without any excuses. කෙනෙක් උදව්වක් කිල්ලුවම ඔයාට බෑ නම් sorry I can't කියලා නවත්වන්න. මොකද මට වැඩ වෙනක් තියෙනවා කියලා දිග විස්තර දෙන්න යන්න එපා. ඔයාගේ එකම නොවක ප්‍රමාණවත්. දෙවෙනි එක master the art of the pause. කෙනෙක් වගේ ප්‍රශ්නයක් අහුවම උත්තර දෙන්න කලින් තප්පර 2ක් pause කරන්න. මේකෙන් reactive නෙමෙයි thoughtful කියලා සිග්නල් එකක් යනවා. කතා කරද්දී වචන අතරත් පොඩි pauses තියන්න. තුන්වෙනි එක stop talking to fill silence.
කන්වර්සේෂන් එක සයිලන්ස් එකක් ආවම ඒක මැදට වචන දාන්න යන්න එපා. නිශ්ශබ්දතාවය එක්ක කම්ෆර්ටබල් යන්න. නිශ්ශබ්දතාවය පාලනය කරන කෙනා කන්වර්සේෂන් එක පාලනය කරනවා. 4 වෙනි එක observe more, speak less. ගෲප් එකකට ගියාම මුලින්ම කතා කරන්නේ නැතුව අනිත් අයව ඔබ්සර්ව් කරන්න. කවුද බලවතා, කවුද ෆලෝවර්, ඩයිනමික්ස් තේරුම් අරගෙන වගේ වචන පාවිච්චි කරන්න. සෝෂල් ස්ටේටස් කියන්නේ අනිත් අයව කන්ට්‍රෝල් කරන එක නෙමෙයි. ඒක ආපම මාස්ටර් කරගන්න එක. වගේ වටිනාකම තීරණය වෙන්නේ වෙන කවුරුත් ඉඳ නෙමෙයි. ඒ ඔයාම නිසා අදම වාගේ ස්ටේටස් එකේ කන්ට්‍රෝල් එක වාගේ අතර ලබා ගන්න. ජය වේවා.